ආයුබෝවන් හැමෝටම. ඔන්න කලින් වීඩියෝ එකේ පොරොන්දු වෙච්ච විදිහටම කිරිහොදි රසට උයන්න පුළුවන් කුඩු එක හදන හැටි තමයි අද කියන්නේ. මේ විදිහට තාච්චියක් ලිපේ තියලා මම මේකට එකතු කරගන්නවා සෝදාගත්ත හාල් මිටක්. මේකට ඕනම කැකුළු හාල් වර්ගයක් ගන්න පුළුවන්. රෝස කැකුළු උනත් කමක් නැහැ. මම අද නම් අරන් තියෙන්නේ කීරි කැකුළු වලින් තමයි. හාල් ටික බැදෙන අතරේ මම රම්පේ කොලේ රස්නෙන් පොඩ්ඩක් තවා ගන්නවා. රම්පේ කොලේ තවලා ගත්තාම ගොඩක් සුවඳයි. මේ ටිකේ තෙත ටිකක් හිඳෙනකොට මේ විදිහට හිමින් සැරේ හැඳි ගන්න. එතකොට රන්වන් පාට අපිට මේ ටික බෙද ගන්න පුළුවන්. තෙත ටික හිඳනවත් එක්කම මම මේකට හොඳට සෝදාගත්ත උළු හාල් ටිකත් එකතු කරනවා. ඕගොල්ලන්ට උළු හාල් සෝදලා අවුවේ වේලලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට තෙත හිඳෙන්න යන වෙලාව යන්නෙත් නැහැ. ඊළඟට උළු හාලුයි හාල් ටිකයි මේ විදිහට මද ගින්දරේ ලා රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. ඒ අතරේදී මම මේකට එනසාල් ඇට දෙකකුයි කරාබන ඇටි දෙකකුයි එකතු කරගත්තා. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව එනසාල් කරාබන ඇටි එකතු කරන්න. ඊළඟට ගම්බිරිස් ඇට 4-5කුයි කුරුඳු පොතු කෑල්ලකුයි දාගන්නවා. මේ ටික ඉතින් ওই විදිහට කලවම් කර කර අඩු ගින්දරේම හොඳට බැද ගන්න ඕනේ. මේකේ හොඳ සුවඳක් එනවා හොඳට බැදෙනකොට. ඊළඟට මම හොඳට සූරගත්ත කරපිංචයි අර තවාගත්ත රම්පේ කොලේ එකතු කරලා තව විනාඩි 5ක් විතර අඩු ගින්දරේ බැද ගන්නවා. අර කරපිංචවල තියෙන තෙත ගැටියක් නැති වෙනකම්ම. ඊළඟට ලිපෙන් බාන්න කිට්ටු වෙලා මම මේකට අබ තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. අබ ඉතින් ගොඩක් රසයිනේ කෑම වලට දැම්මහම මේ ටික මේ විදිහට යන්තම් අඩු ගින්දරේ තව විනාඩි 3-4ක් විතර තියලා තමයි මම ලිප ඕෆ් කරන්නේ. ලිප ඕෆ් කරත් මේ ටික මේ විදිහට චුට්ටක් වෙලා කලවම් කරන්න. එතකොට ඔක්කොම ටික එක හා සමානවම බැදෙනවනේ. මේ වෙද්දි හරිම සුවඳයි මේ පහේ මිශ්‍රණය. ඊළඟට ඉතින් මේ ටික හොඳට නිවෙන්න තියලා අපිට කොටා ගන්න තමයි තියෙන්නේ. මේකේ වැඩිපුරම තියෙන්නේ උළු හාල්. ඒ නිසා අපි හොදි වලට එකතු කරද්දී ගොඩාක් එකතු කරගන්න එපා. උළු හාල් වල පොඩි චිත්ත ගතියක් තියෙනවනේ. ඒ නිසා ඔයාලා මේකෙන් පොඩි ප්‍රමාණයක් එකතු කරත් හොද්ද හරිම රසට කන්න පුළුවන්. ඒ වගේම හොඳ උක්කුවටත් එනවා. මේකට ඉතින් ඕනම සුදට හදන හොදි වර්ගයකට එකතු කරන්න පුළුවන්. මඤ්ඤොක්කා, පිපිඤ්ඤා, කිරිකොස්, ඒ වගේ අලකිරි හොදි. මම එදා වීඩියෝ එකේ නම් අලකිරි හොදි වලට හදලානේ ඔයගලන්ට පෙන්නුවේ. මේ විදිහට නිවුණට පස්සේ මම මේක කොටා ගන්නවා. ඊට පස්සේ මම මේකට තව ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරලා කලවම් කරනවා. එතකොට මේක හොඳට අලුත් පිටම වගේ තියෙනවා. පරණ වෙන්නේ නැහැ. මේ මිශ්‍රණය නම් මට මාසයක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේන් චුට්ටයිනේ අපි හොදි වලට එකතු කරගන්නේ. ඊට පස්සේ හොඳට තෙත බේරිච්ච හොඳට වේලිච්ච බෝතලයක් අරගෙන මේ කුඩු ටික දාලා අරන් තියාගන්න තමයි තියෙන්නේ. ඕනනම් ෆ්‍රිජ් එකේ වුණත් තියන්න පුළුවන්. එතකොට හොඳට අලුත් පිටම නැවුම් පිටම තියෙනවා. මේක ඉතින් මස් ව්‍යංජනයක් හදනකොට උනත් එකතු කරන්න පුළුවන්. කඩෙන් එක එක පිළිකාකාරක රසකාරක ගේන්නේ නැතුව මේ වගේ ගෙදරම හදාගෙන බලන්නකෝ. හරිම රසයි හරිම සුවඳයි. එහෙනම් ඉතින් වීඩියෝ එක නරඹුවට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් මෙන්නම්. ඔයාලත් අනිවාර්යෙන් හදලා කමෙන්ට් එකක් දාන්න රස කොහොමද කියලා.